ආයුබෝවන් හැමෝටම ලයාරා TV YouTube නාලිකාව මගින් අද දවසේදී මම සූදානම් වන්නේ දේශීය ගැමි නැටුම් පිළිබඳව ඔබත් සමග කතා බහ කරන්නට. කතා බහ ආරම්භ කිරීමට මත්තෙන් මතක් කරනවා හැමෝටම තවමත් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න පුළුවන්. bell icon එකත් click කරලා තියාගන්න. ඔබට එතකොට පුළුවන් අපි අලුතෙන් අප්ලෝඩ් කරන වීඩියෝවක් ඉතාමත් පහසුවෙන්ම ඔබට ගෙන්වා ගැනීමට. ඒ වගේම තව කාරණාවක් මතක් කරනවා මේ පාඩම් සම්බන්ධව සහ මේ වීඩියෝ සම්බන්ධව ඔබට දැනෙන අදහස පහලින් කමෙන්ට් එකක් විදියට පළ කරන්න කියලත් මතක් කරනවා. අපි මුලින්ම බලමු මොනවද මේ ගැමි නැටුම් කියන්නේ කියලා. ගැමි නැටුම් එක රටකට පමණක් සීමා වෙලා පවතින නර්තන ශෛලියක් නෙමෙයි. ලෝකයේ සෑම රටකම තමන්ගේ රටේ අනන්‍යතාවය අනෙකාට විදහා දක්වන අනෙකාට කියාපාන සංස්කෘතික කලා අංගයක් විදිහට අපට මේ ගැමි නැටුම් හඳුන්වන්න පුළුවන්. මොකද ඒ තුල ඒ රටෙහි සංස්කෘතියේ පවතින ඇදහිලි විශ්වාස, සිතුම් පැතුම්, ආකල්ප, ජීවන වෘත්තීන් ආදී සියල්ලක්ම ගැබ් වෙලා තියෙනවා. මොකද මම එහෙම කියන්නේ මේ ගැමි නැටුම් බිහිවීම සම්බන්ධව සොයා බැලුවට පස්සේ අපට පෙනී යන කරුණක් තමයි ගැමි නැටුම් නිර්මාණය වීමට බිහිවීමට ඒ ගැමි සංස්කෘතිය තුල පවතිනා වූ ඇදහිලි විශ්වාස, ජීවන වෘත්තීන් ආදී කරුණු මූලිකවම අන්තර්ගත වෙලා තියෙනවා. සහ ගැමි නැටුම් වලට පදනම වෙලා තියෙන්නේ එකී කාරණාවක්. අපි දන්නවා අතීතයේ මුතුන් මිත්තන් නැත්නම් ආදි මානවයා ස්වභාව ධර්මය කෙරෙහි දැක්වුවේ භක්තිපූර්වක ගෞරවයක්. ඔවුන් ඉරහඳ, තාරකා, ගස්කොළන් ආදී ස්වාභාවික වස්තුන් දේවත්වයෙහිලා සැලකීමට පුරුදු වෙලා හිටියා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔවුන් ඒ ස්වාභාවික වස්තුන්ට වන්දනාමාන කිරීමට පුරුදු පුහුණු වුණා. ඔවුන් නිරට වඳිනවා, සඳට වඳිනවා, ගස්කල් වලට වඳිනවා. එය ඔවුන්ගේ ජීවන වෘත්තීන් කරගත් කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන්, වෙනත් වෘත්තියක් වෙන්න පුළුවන්. ඒ සෑම වෘත්තියකදීම ඔවුන් පුරුදු පුහුණු වුණා ඒ දේවත්වයෙන් සලකන වස්තුන්ට নমස්කාර කිරීමට. අපිට ගැමි සංස්කෘතිය තුල බිහි වෙච්ච, නිර්මාණය වෙච්ච සහ ගැමි නර්තනයන් වලදී භාවිතා කරන ගායනයන් සලකා බැලුවට පස්සේ ඒ කරුණ අපිට ඔප්පු වෙනවා. මොකද ඔවුන් ඒ වෘත්තිය ආරම්භ කිරීමට කලින් ඔවුන් දේවත්වයේලා සලකනු ලැබූ ඒ ඉරට, හඳට, මේ පොළොවට, ගහකොළට වෙන්න පුළුවන්, ඔවුන් භාවිතා කරන උපකරණ වලට වෙන්න පුළුවන්, ඔවුන් নমස්කාර කරලා තමයි ඒ වෘත්තියෙහි වැඩ කටයුතු ආරම්භ කරේ. මේ භක්තිපූර්වක ගෞරවය විකාශය වෙද්දී ඔවුන් දේවත්වයෙහිලා සැලකූ මේ ස්වභාව දහම වන්දනා කිරීමේදී ඒ සඳහා කවි ගායනා, සැහැලි, නොයෙක් කියමන් ආදිය යොදාගත්තා. මෙහි විකාශයක් විදිහට මේ භක්තිපූර්වකත්වයේ විකාශයක්, ඔවුන් මේ පරිසරයට, ස්වභාව ධර්මයට දක්වන ගෞරවයේ භක්තිහි විකාශයක් විදිහට එය තව තවත් දැඩිව වන්දනාමාන කිරීමට ඔවුන් එක් පැත්තකින් අංග චලන මේ සඳහා යොදාගත්තා වෙන්න පුළුවන්. එහි විකාශයක් විදිහට මේ නර්තනයන් බිහි වෙන්නට ඇති. එම කාරණාව ගැමි නැටුම් සඳහා යොදාගනු ලබන ඒ ගායනාවන් දෙස බැලුවම අපට මනාව පැහැදිලි වෙනවා. මොකද ඒ ගායනාවන් තුල ගැබ් වෙලා තිබෙන්නේ ඒ මිනිසුන්ගේ තමන්ගේ වෘත්තියෙහි තියෙන කටුකත්වය, වෙහෙස මහන්සිය සහ තමන්ගේ ඇදහිලි විශ්වාස ආදිය තමයි මෙන්න මේ ගායනාවන් වල ගැබ් වෙලා තියෙන්නේ. අපි උදාහරණයක් විදියට ලීකෙලි නැටුමේදී ගායනා වෙන ගායනාවක් ගන්න පුළුවන්. බෝවත්තට වැඳ සිරස නමන්නේ, ආපස්සට වැඳ මුණ පෙරලන්නේ, ඒ පැත්තේ අය අප අඳුරන්නේ, බෝපත්තිනි මට අවසර දෙන්නේ. මෙහිදී ඔවුන් අදහන ඔවුන්ගේ විශ්වාස තුල පදනම් විඳගෙන ඒ අවසර වරම් අරගෙන තමයි ඒ නර්තනයේ යෙදීම සිදු කරන්නේ. ඒ වගේම ගොයන් නැටුම ගත්තත් අපිට එහිදිත් හමු වෙනවා. වරම් වරම් ඉරසඳ දෙවි යතින් වරම් ආදී වශයෙන් කවි ගායනා වෙනවා. බොහෝ කවි ගායනාවල් දෙස අපි විමසිලිමත්ව
බැලුවතින් අපිට පැහැදිලි වෙන කරුණක් තමයි අපිට ඔවුන්ගේ ජීවනෝපාය පිළිබඳව, ඔවුන්ගේ ඇදහිලි විශ්වාස පිළිබඳව, ඔවුන්ගේ සිතුම් පැතුම් පිළිබඳව ආදී වූ විවිධ දේ ඒ ගායනාවන් තුළ ගැබ් වෙලා තිබෙනවා. තව කරුණක් තමයි අපේ ආදි මානවයා Tamanගේ රැකී ආරක්ෂා අවසන් වෙලා ඒ වෙහෙස මහන්සිය කහන්සිය විඩාව මගහරවා ගැනීමට මෙවැනි වූ කවි ගායනා කරමින් නර්තනය දෙන්නට ඇති. ඔවුන් විශේෂයෙන්ම කමත කුඹුරු වැඩ අවසන් වූාට පස්සේ වීගොවිතැනේ වැඩ කටයුතු අවසන් වූාට පස්සේ ඔවුන් කමත රංගභූමිය කරගෙන මෙවැනි නැටුම් රංග දක්වන්නට ඇති. එය විකාශනය වීමේ ප්‍රතිඵලයක් විදිහට අපට අදත් නූතනයේ මේ වර්තමානයේ ගැමි නැටුම් දිස්වනවා. විශේෂයෙන්ම ගැමි නැටුම් වර්තමානයේ අපිට විවිධ වේදිකාවන් වල පෙරහැර සංස්කෘතික මංගල්‍යවල ඒ වගේ ආදී ස්ථානවලදී අපට දැක ගන්නට පුළුවන්. අපි දැන් බලමු මෙකී ගැමි නැටුම් වල අපට දැකිය හැකි සුවිශේෂී වූ ලක්ෂණ මොනවද කියලා. ගැමි නැටුම් වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි සරල බව. අපි සරල බව කිව්වට පස්සේ විවිධ අංශ ඔස්සේ අපිට ගැමි නැටුම් වල මේ සරල බවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ගැමි නැටුම් සඳහා යොදා ගන්නා වූ කවි ගායනාවල නාදමාලාවල්, ඒ වගේම බෙරපද, ඇඳුම් පැළඳුම් සහ යංග චලන, ඒ සියල්ලම ගත්තම අර ශාස්ත්‍රීය වූ නර්තනාංගයක තියෙන සංකීර්ණ බවින්, සංකීර්ණ ඇඳුම් පැළඳුම් වලින් වෙන් වෙලා තියෙනවා, සංකීර්ණ නාදමාලා වලින් වෙන් වෙලා තියෙනවා, සංකීර්ණ බෙරපද වලින් වෙන් වෙලා තියෙනවා. ඊටමත් සරලයි. මොකද නැටුම් කලාව ප්‍රගුණ කරපු නැති කෙනෙක්ට පවා මේ ගැමි නර්තනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව පවතින්නේ එහි ගැබ් වෙලා තිබෙන්නා වූ සියලුම අංගයන්ගේ ගැබ් වෙලා තිබෙන්නා වූ මෙන්න මේකේ සරලකම නිසාවෙන්. ඒ වගේම තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි ගැමි නැටුම් වල අපට දක්නට ලැබෙන සාමූහික බව. අපි දන්නවා අපේ ලංකාවේ ප්‍රචලිත වෙලා තියෙන ශාස්ත්‍රීය නර්තනයන් තියෙනවා. ඒ බොහෝ නර්තනයන් අපට ඒකලව නැත්නම් තනිවම අපට නර්තනයේ දෙන්න පුළුවන්. නමුත් ගැමි නැටුමක් අපි නර්තනයේ දෙන්නේ සාමූහිකව. එක්කෙනෙකුට වඩා වැඩි පිරිසක් මේ ගැමි නැටුමකදී නර්තනයේ යෙදෙනවා. එය ගැමි නැටුම් වල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක්. ගැමි නැටුම් වල උපකරණ භාවිතා කිරීමත් අපි දකින සුවිශේෂී ලක්ෂණයක්. සෑම ගැමි නැටුමකදීම ඒ ගැමි නැටුමට අදාළ වූ අයත් වූ උපකරණයක් අතැතිව තමයි ඔවුන් නර්තනයේ යෙදෙන්නේ. උදාහරණ විදියට කල ගෙඩි නැටුමේදී කලය භාවිතා කරනවා. එතකොට ලී කෙලි නැටුමේදී ලී දෙකක් භාවිතා කරනවා. කුළු නැටුමේදී කුල්ල උපකරණයේ විදියට භාවිතා කරනවා. පතුරු නැටුමේදී පතුර, රබන් නැටුමේදී රබාන, මේ ආදී වශයෙන් සෑම නැටුමකදීම ඔවුන් ඊට අදාළ වූ උපකරණයක් අතැතිව තමයි රංගකාර්යයෙහි යෙදෙන්නේ. උපකරණ භාවිතාවත් එක්කම අපිට දකින්න ලැබෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි ගැමි නැටුම් තුලදී එමකම කියන එක. එමකම කියන්නේ ඒ භාවිතා කරන උපකරණයන් අපි එදිනෙදා ජීවිතයේදී පරිහරණය කරද්දී හසුරුවන ආකාරයටම Taman ඒ නර්තනය තුලදී හැසිරවීම සිදු කරනවා. අපි දන්නවා කුල්ල අපි නිවෙස්වල මුළුතැන්ගේ උපකරණයක් විදිහට අපි භාවිතා කරනවා. ඒ වගේම කමතේදී උපකරණයක් විදිහට භාවිතා කරනවා. මේ දෙකෙහිදීම සිදු කරන කාර්යයන්, ඒ සිදු කරන ක්‍රියාවලියම තමයි නිර්මාණාත්මකව ගැමි නැටුම් සඳහා යොදාගෙන තියෙන්නේ. ඒ කාරණාව අපි හඳුන්වනවා එමකම කියලා. මෙම ලක්ෂණ තමයි ගැමි නැටුම් වල අපට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ විදිහට අපි හඳුන්වන්නේ. මම හිතන්නේ අද දවසේදී ඔබ අවබෝධ කරගන්නට ඇති ගැමි නැටුම් යනු මොනවාද? ඒ වගේම එය බිහිවීමට බලපෑ ඇති කාරණා මොනවාද සහ ගැමි නැටුම් වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ පිළිබඳව. ඉතින් අදට ඔබෙන් සමු ගැනීමට පෙර නැවත මතක් කරනවා තවමත්
YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඔබට මේ වීඩියෝ සම්බන්ධව දැනෙන අදහස් පහලින් කමෙන්ට් එකක් විදියට පළ කරන්න සහ තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න.